iPhone. අදත් අපි හම් වෙනවා මගේ YouTube නාලිකාවෙන් ඔබ විශේෂයෙන් අද මම කියන්න හදන්නේ දළදා මාලිගාවට සම්බන්ධ සිද්ධියක්. මොකද අපි කවුරුත් නොදන්න කාරණයක් සමහරට දන්න අයත් ඇති. අපි දන්නවා දළදා වහන්සේ ලංකාවට වැඩම හේමමාලා කුමරිය සහ දන්ත කුමාරයා. එතකොට මේ දළදා වහන්සේ ඉන්දියාවේ සිට ලංකාවට වැඩමෙන්නේ මේ හේමමාලා කුමරියගේ හිසේ රුවාගෙන. ඒ කියන්නේ දළදා වහන්සේ හිසේ රුවාගෙන නිකම්ම ආවේ නෑ. මුංචි කරඬුවක තමයි මේ දළදා වහන්සේ තැන්පත් කරගෙන හිසේ රුවාගෙන ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ ඔබ දන්නවද මේ කරඬුව තවමත් අපේ ලංකාවේ තිබෙන බව? කොහෙද මේක තියෙන්නේ? මේක තියෙන්නේ දළදා මාලිගාවේ මහනුවර. දළදා වහන්සේ වැඩ ඉන්න කරඬු සත තුල තැන්පත්ව තිබෙනවා මේ හේමමාලා කුමරිය ගෙන ආපු කරඬුව. ඒක දළදා වහන්සේගේ ප්‍රමාණයටම සකස් කරපු කරඬුවක්. මේ කරඬුව සාමාන්‍ය හිතන පතන කරඬුවක් නෙවෙයි. සාමාන්‍ය කරඬුවක් වගේ අර දළදා වහන්සේගේ හැඩරුවටම හදපු ඒ ප්‍රමාණයටම හදපු කරඬුවක්. මේ කරඬුවේ වටේටම මණික් ගල් අල්ලලා තිබෙන උපනොදෙමු. ඒ කාලේ ඉන්දියාවේ සිටගෙන ගෙනාවු නිසා උපනොදෙමු මණික් ගල් අල්ලලා තමයි මේ කරඬුව තිබෙන්නේ. මේ කරඬුව දැනට මහා කරඬුව මාලිගාවට ගියාම දකිනවා මහා කරඬුව. මහා කරඬුව ඇතුලේ කරඬු සතක් තුල තමයි දළදා වහන්සේ වැඩ ඉන්නේ. ඒ කරඬුව තුල පැත්තකින් තිබෙනවා මේ හේමමාලා කරඬුව. මේකට කියන්නේ හේමමාලා කරඬුව. ඒක ප්‍රදර්ශනයක් වෙන්නේ නෑ. නමුත් ඒක සුරක්ෂිතව තිබුණා. දැන් හිතන්න පුළුවන් නේද දළදා වහන්සේ ලංකාවට ගෙනාවු දවස් ඉඳලා ලංකාවේ හැම තැනම අරන් ගිහලා සැඟෙව්වා, හැමකේක රාජ්‍යවල තිබ්බා, පුදුමත්කාර කළා. මේ එදා ඉඳලම මේ පුංචි කරඬුව මහනුවරට එනකම් ඇවිල්ලා තිබෙනවා. ඒ දළදා වහන්සේ පැමිණි ගමන් මඟ ඔස්සේ. කියන්නේ දළදා වහන්සේ කරඬුවේ පිටතට වැඩවන්නේ නැතුව මේ හේමමාලා කරඬුවේම තබාගෙන තමයි සතුරන්ගෙන් බේරගෙන තිබෙන්නේ. රජවරු පුද පූජා කරලා තිබෙන්නේ. නැත්නම් මේ හේමමාලා කරඬුව මහනුවරට එන්න හේතුවක් නෑ. ඒ කාලෙම විනාශයට යන්න තිබුණා. නමුත් මේ කරඬුව අද සුරක්ෂිතව හේමමාලා කරඬුව මහා කරඬුව ඇතුළේ තිබෙනවා. ඕන්න මම ලොකු දෙයක් ඕගොල්ලන්ට හිල් කළා. ඉතින් නැවතත් හමුවෙමු. මම ධර්මශ්‍රී